කරදහය හදන්න ලේසිම ක්‍රමයක්. අපි තාච්චියක් තමයි පාවිච්චි කරන්නේ. තාච්චියට ගින්න දාලා අපි අපිට අවශ්‍ය ප්‍රමාණයට දහය දාලා තියෙනවා. ඊට පස්සේ විනාඩි 20ක් යනකොට අපිට මේක අර දොතොල් හැදි ගන්නවා වගේ විටි විට හැදි ගන්නයි තියෙන්නේ. මේ කරදහය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක මේ තියෙන අපි විනාඩි 20කින් හදාගත්ත කරදහය තාමත් දුව යනවා. මේ විදිහට බෑවට පස්සේ මේක පිච්චෙන්න නොදී අපි වතුර එකතු කරලා නිමා ගන්න ඕනි. මේ ඒ විදිහට තමයි කරදහය හදාගන්න. මම හිතන්නේ පැය 12ක් පැය 8ක් පැය 4ක් යන වැඩේ අපිට ලේසියෙන්ම විනාඩි 20කින් වගේ කාලයක් ඇතුළත කරන්න පුළුවන් මේ ක්‍රමය පාවිච්චි කරලා. ඔයාලත් මේ වැඩේ කරලා බලන්න. මම හිතන්නේ ගුරු වගා ගන්න අයට ඒත් එක්කම තව බෝග වගා කරද්දී කරදහය අවශ්‍ය වෙනවා. ඒ කරදහය අවශ්‍ය වෙන වෙලාවට මේක මේ පාවිච්චි කරලා මම හිතන්නේ ලේසියෙන්ම කරදහය නිෂ්පාදනය කරගන්න පුළුවන්. රයිට්, මේ තියන්නේ විනාඩි 20ක් ගියාට පස්සේ කරදහය දැන් ඔන්න බාන්න ළඟයි. පදමට ඇවිල්ලා තියෙන්නේ. මම හිතන්නේ අපිට ගෝණියක් කිලෝ 50 වගේ ගෝණියක් තියර යූරියා බෑග් එකක් අපිට පුළුවන් විනාඩි 20වත් ඒ කියන්නේ තුන් පාරකට හෝ දෙපාරකට අපිට මේකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ඒතකොට විනාඩි 40 යට වැඩේ.